නිත්‍යානුකූල නිවසක හෝ ගොඩනැගිල්ලක පදිංචිව සිටින පුද්ගලයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉඩම් හිමියා විසින් ඔහුගේ ඉඩමේ හෝ වාසස්ථානයේ සිටින තාවකාලික පදිංචිකරු වෙත සිදු කරන බලහත්කාරය, බියගැන්වීම, සේවා කපා හැරීම සහ නීති විරෝධී ඉවත් කිරීම නැවැත්වීම මෙම නව නීතියේ ප්‍රධාන අරමුණයි. ඒ නම් කර ඇත්තේ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින්. මෙම කෙටුම්පත ජනවාරි 20 වනදා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළා. පනත් කෙටුම්පතට අනුව මාස 3කට වැඩි කාලයක් අඛණ්ඩව සහ නීත්‍යානුකූලව ගොඩනැගිල්ලක පදිංචිව සිටින පුද්ගලයෙකු බදු ගැනුම්කරුවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. එවැනි පුද්ගලයන්ට මෙම නීතියෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙනු ඇති. නව පනත මගින් ඉඩම් හිමි පුද්ගලයෙකුට ජලය, විදුලිය, ගෑස්, සනීපාරක්ෂක සේවා වැනි අත්‍යවශ්‍ය පහසුකම් කපා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. තාවකාලික පදිංචිකරු ඉවත් කිරීමට උත්සාහ කරමින් ගොඩනැගිල්ල විනාශ කිරීම, අලුත් වැඩියා නවතා දැමීම හෝ වෙනත් අය මගින් බියගැන්වීමද නීති විරෝධී ලෙස මෙමගින් ප්‍රකාශයට පත් කරනු ඇති. එමෙන්ම අධිකරණ නියෝගයකින් තොරව පදිංචිකරුවෙකු නිවසින් ඉවත් කිරීමද තහනම් කර තිබෙනවා. ඉඩම් හිමියන් විසින් එවැනි ක්‍රියාවක් සිදු කළහොත් ඊට අදාළව තාවකාලික පදිංචිකරුවාට දිස්ත්‍රික් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් අතුරු නියෝග ලබා ගැනීමට මෙන්ම නැවත සේවා ලබා දීමටද නැවත නිවසට ඇතුල් කරවීමටද මෙමගින් හැකියාව ලැබෙනවා. මෙම නඩු කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවටද පනත් කෙටුම්පත මගින් නියම කරනු ඇති. මාස 3ක කාලයක් තුළ විභාගය අවසන් කළ යුතු අතර විරුද්ධ පෙත්සම් ඉදිරිපත් කළහොත් මාස 9කට වඩා දිගු නොවිය යුතුයි.